ඔයා සල්ලි හම්බ කරන්න පොඩි හරි දෙයක් කරලා ඒ හම්බ වෙන සල්ලි වලින් වගේ අම්මා තාත්තට මොනවා හරි පොඩි හරි දෙයක් ගිහින් දුන්නම ඕගොල්ලන්ට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. ඒක එහෙම තමයි ඔයගොල්ලෝ කරලා බලන්න. හලෝයි. ඉතින් මම දාවේ මම දැක්ක ගොඩක් තැන්වල කට්ටිය කතා කරන මේ දවස්වල A level ලියනවා කියන එක. A level ලියලා ඉවරුණාට පස්සේ ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඒක මටත් තිබ්බා ගොඩක් ළමයින්ට එන ප්‍රශ්නයක් මම හිතන්නේ. හැබැයි මේක එන්නේ ගොඩක් අර ජීවන බර කරට ආපු ළමයින්ට එන්නේ කියන්නේ මං අම්මා තාත්තා වයසට යන කලින් යාළුවෝ සැපෙන් තියන්න ඕනි. එහෙම නැත්නම් මං ආස දෙයක් ගන්න ඕනි කියලා හිතන ළමයිට ඔළුවට එන ලොකු පීඩනයක් තමයි මම දැන් ඊළඟට මොකද්ද කරන්න කියන එක. සමහර ඔය දැන් ඉස්කෝලේ යන කාලේ ඉන්නේ යාළුවෝගෙන් බොහොම ටික දෙනයි අපිට අපි ලොකු වෙනකොට අපිත් එක්ක රැඳිලා ඉන්නේ. හරිම අඩු ප්‍රමාණයක් තමයි ඉන්නේ. ඔය ක්ලාස් එකේ ඉන්න 40 හැමදාම يعني මුළු ජීවිත කාලෙම ඉන්නේ නෑ ඒ යාළුවෝ 40. ඉතින් ඔය ඉස්කෝලේ ගිහලා ඉවරුණාට පස්සේ ඔයා බලන්න ඕනි. ඔයා ලෙවලුත් කරලි ඉවරයි. මම දැන් ඊළඟ ජොබ් එකකට යනවා. මොකද ජොබ් සමහර පිළිවෙල ළමයි ඉන්නවා. ඒ ළමයිගෙන් තමයි ඒ ළමයි හම්බ කරොත් තමයි ගෙදර අම්මා තාත්තා කාලා බීලා ඉන්නේ. ගෑනු ළමයිගෙත් එහෙම ඉන්නවා. බහදම ගොඩක් උනන්නේ. එහෙම පිරිමි ළමයි ඉන්නවා. ඒ කියන්නේ එයාලා හම්බ කරොත් තමයි ඒගොල්ලන්ගේ අම්මා තාත්තා කාලා බීලා ඉන්නේ නංගිලා මල්ලා ක්ලාස් එක. ඉතින් ඔහොම තියෙන පරිසර සිටුේෂන් කියන්නේ පරිසරයක් තියෙන ළමයිට පවුල් පසුබිමක් තියෙන ළමයිට මම අද කියනවා මම කොහොමද එලෙවල් ඉවර වෙලා ජොබ් එකක් කරන්න කලින් මම මොන වගේ දේවල්ද කරේ කියන එක ඔයගොල්ලෝට කියන්නවා. මම බිස්නස් දෙකක් ගැන විතරයි කතා කරන්නේ. මොකද මම බිස්නස් කියන කැටගරි එකෙන් දෙකයි කරලා තියෙන්නේ. එකක් තමයි CV creation. මගේ පළවෙනි කියන්නේ පළවෙනි ස්කිල් එකක් හදාගෙන කියන්නේ ස්කිල් එකක් හදාගෙන ගෙදර ඉඳලා කරපු පළවෙනි බිස්නස් එක. ඒ තමයි CV creation. එතකොට ඔය මම CV creation එක පටන් ගත්තේ 2000 මම එනවස් 2021 21 මම කරේ මම හිතන්නේ 20 කරේ. ඊට පස්සේ මම කරපු බිස්නස් එක තමයි මේ කියන්නේ 2022 23 වගේ කරපු එක. ඒ තමයි CV creation. CV creation කියන්නේ CV එකක් හදලා ඔයගොල්ලෝ ඒක විකුණනවා. එතකොට ඒක කරන්න ඔයගොල්ලන්ට කිසිම වියදමක් ඔයාගේ කිසිම සල්ලියක් යන්නේ නැහැ. හරිද? ඔයාට තියෙන්නේ YouTube එකට ගියා how to create a CV කියලා search කරලා search කරපුවාගෙන් ඔයාලට එන tutorials ගොඩක්. හරිද? ඊට පස්සේ tutorials වලින් බලලා ඔයාගේ skill එක up කරගන්න ඕන. improve කරගන්න ඕන ඔයාගේ skill එක. කොහොමද මම CV එකක් හදන්නේ? CV එකක් හදද්දි මොන වගේ format එකකට CV එකක් එනවා. ඒතර CV එකදී CV එකක් හදද්දී අපි සැලකිලිමත් වෙන්න ඕන. රටින් රටට CV වෙනස්. පොසිෂන් එකෙන් පොසිෂන් එකට CV වෙනස්. දැන් මම ඉන්න ෆීල්ඩ් එක ගත්තොත් මම කිව්වේ ඉන්ජිනියර් කෙනෙක්. ඒතර මගේ ෆීල්ඩ් එකේදී ගොඩක්ම ප්‍රයොරිටි කරන්නේ එක්ස්පීරියන්ස්. උන්ට එක්ස්පීරියන්ස් එක කියන්නේ ගොඩක්ම මේ අපි ફોකස් කරන්නේ එක්ස්පීරියන්ස් සෙට් එකට. එක්ස්පීරියන්ස් සෙට් එක බලලා ඉවර වෙලා ඊළඟට අපි යනවා এডুকেෂනල් සෙට් එකට. ඒ කියන්නේ এডুকেෂන් ක්වොලිෆිකේෂන්ස් වලට. ඒ වගේ එතකොට දැන් CV එක තියෙනවා එක කොටස් තියෙනවා. පටන් ගත්තම ප්‍රොෆයිල් කියලා එකක් තියෙනවා. ප්‍රොෆයිල් නැත්නම් සමරි කියලා තියෙනවා. ඒක මොන වගේද එන්න ඕනි. ඒ වගේ තියෙනවා ඕගොල්ලෝ පාඩම් කරගෙන බලා ගන්න ඕන කොටස් දෙනවා CV එකේ. මේ කොටස් රටින් රටට වෙනස්. දැන් ලංකාවේ CV එකක් හදද්දී අපි උවට පාස්පෝර්ට් නම්බර්ස් වීසා කැටගරි ඒව දාන්නේ නැහැ. හැබැයි පිට රටකට අපි හදනකොට අපි වීසා කැටගරි පාස්පෝර්ට් නම්බර් එකක් හරි පාස්පෝර්ට් නම්බර්ස් නම් ඉන්ක්ලූඩ් කරන්නේ මේ වීසා කැටගරි එකක් අපි ඇඩ් කරන්න ඕනේ. ඉතින් ඒ වගේ වෙනස්කම් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඉගෙන ගත්තොත් ඔයාලට CV එකක් හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. මම කරන කාලේ මම ඉස්සෙල්ලාම CV එකක් හදන්න පටන් ගත්තේ Word වලින්. ඒ කියන්නේ එතකොට මට ඔය මේ chat GPT එහෙම අප්ඩේට් එකක් තිබෙන්නේ. ඒ කියන්නේ ඔළුවේ එහෙම එකක් තිබෙන්නේ නැහැ. දැනන් හිටියේ නැහැ. ඒතර tools ගැන එහෙම search කරලා ගන්න ඕනේ. එහෙම දැනන් හිටියෙත් නැහැ. හැබැයි මම ටෙක්නිකල් පැත්තෙන් පොඩ්ඩක් වැඩ කරන්න දැනන් හිටියා චුටි කාලේ. චුටි කාලේ කියන්නේ මේ දවස් ඉවරුනම පොඩි නැහැ. ඒ කාලේදී පොඩි වැඩ ටිකක් කරන්න ඉගෙන ගත්තා. ඉතින් ඒ කොහොමද මම YouTube වීඩියෝ බලලා YouTube එකේ වීඩියෝස් බලලා මම CV එකක් හදන විදිහ හොයාගත්තා. CV එකක් හදන විදිහ ඉගෙන ගත්තට පස්සේ මම කරේ මගේ යාළුවා ඒ කාලේ රට යන්න මේ බලන් හිටියා. ඉතින් එයාට එක පොසිෂන්ස් වලට දාන්න CV එකක් ඕනේ. ඒතකොට මෙන්න මේ විදිහට තමයි යාට CV එක ඕනේ කියලා මට එක්ස්ප්ලেইন කරා කොහොමද CV එකක් එන්නේ කියලා. ඉතින් ඒක කියලා දුන්නාට පස්සේ මං කරේ එයාට CV එකක් හදලා දුන්නා. හදලා දීලා එයා මොකද කරේ ඒ හදපු CV වලට එයා මට ෆීඩ්බැක්ස් දුන්නා. ඉතින් මම ඒ ෆීඩ්බැක්ස් අරගෙන මගේ කියන්න ප්‍රධාන දෙයක් අමතක වුණා. ඔයා දැන් බිස්නස් එක පටන් ගද්දී ඔයා දැන් ඔයාගේ අයිටම් එක සේල් කරන්න ඕන ඔන්ලයින් නේ. CV එකක් අපිට ළඟට ගිහිල්ලා අහලා ඔයාට CV එකක් ඕනද? ඔයාට CV එකක් ඕනද කියලා අහලා අපිට විකුණන්න බෑ. ඉතින් මම කරේ ඒකට FB page එකක් හදාගත්තා. FB එකේ පොඩි ඔය මේ කියන්නේ ස්ටැටිස්ටික් හදලා මම කොහමද shape එකේ page එකක් හදාගත්තා. ඒ කාලේ boost කරන ඒවා මොනවද මම දන්නේ නැහැ. නිකන් normal Facebook page එකක් හදාගත්තා. හදාගෙන ඉවර වෙලා ඒකට මම දැම්මා අර දැන් මම හදපු CV එකේ ස්ක්‍රීන්ෂොට් එකක් දැම්මා. හැබැයි ඔයාලා මත තියන්නේ ස්ක්‍රීන්ෂොට් එක දානකොට ඔයගොල්ලෝ ඒ මිනිස්සයාගේ sensitive data මකලා දාන්න ඕනේ. කියන්නේ phone number
බර්තිය එක තියෙනනේ ඒ මනුස්සයාට හානි වෙන්න පුළුවන් ඩීටේල්ස් තියෙනවා අපි CV එකට දාන්න. ඒව ඔක්කොම අපි අයින් කළා තමයි දාන්න ඕන. මම ඊට පස්සේ කොහමද මම හදපු ෆෝමැට් එකක් දාලා මම මොන රටටද මේක හැදුවේ කියලාත් දාලා මගේ යාළුවගේ ෆීඩ්බැක් එකත් ඒකත් එක්ක පැත්තකින් දැම්මා. ඒ දැම්මට පස්සේ කොහමද ඕක මම දන්නේම නැතු ටික දවස් 3-4ක් යනකොට ඔය වගේ ෆීඩ්බැක්ස් මම දාපුවා ටිකක් ගියා උඩට රීච් වුණා. ඒක වෙන්නේ එකක් තමයි ඔයා පෝස්ට් එක දැම්මට පස්සේ ඔයාගේ පර්සනල් account එක තියෙනවනේ කියන්නේ page එකේ පර්සනල් account එක පර්සනල් account එකෙන් පුළුවන් තරම් groups වලට share කරන්න. FB එකේ groups තියෙනවා ඕන තරම් ඔයාලට ඔයාගේ ඔයා පටන් ගන්න කියන්නේ business එක item එක විකුණ ගන්න පුළුවන් pages. එහෙම එකක් හොයලා ඔයා ඒවට share කරන්න. ඒක share කරාම ඒ හරහත් ඔයාලට customers ලා හැදෙනවා. ඉතින් එහෙම හැදුනාට පස්සේ මගේ පළවෙනි මෝඩ් එක කියන්නේ මගේ ළඟ යාළුවෝ කට්ටිය නෙමෙයි ඒ ඇරෙන් මගේ පළවෙනි මෝඩ් එක ආවා මම හිතන්නේ ඩුබායි වල ඉන්න කස්ටමර් කෙනෙක්ගේ නෑ කුවේට් වල ඉන්න කස්ටමර් කෙනෙක්ගේ ඩුබායි වලට ඇප්ලයි කරන්න CV එකක් හදාගන්න. ඉතින් එයාට CV එකක් විතර නෙමෙයි කවර් ලෙටර් එකකුත් ඕනවා. ඔන්න ඔතන දැන් මට ප්‍රශ්නයක් ආවා අපරිසිත දැන් මම CV හදන්න යන කවර් ලෙටර් කියන්නේ මොකක්ද කියන්නේ. ඉතින් කවර් ලෙටර් එකත් අර YouTube එකෙන් ගිහිල්ලා CV එක වගේ මම ඉගෙන ගත්තා. ඒ කාලේ එහෙම මම කට් එක යවට දැන් ඕගොල්ලන්ට ඔච්චර දඟලන්න ඕනේ නෑ කවර් ලෙටර් එකක් CV එකක් මොකක්ද කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න ඔච්චර දුකක් විඳින්න ඕනේ නෑ. ඔයගොල්ලන්ට දෙන්නේ නිකන් ඒ කියන්නේ ඔයාලා ඒක ඉගෙන ගන්න ඕනේ. දැන් CV එකක් හදන්න කවර් ලෙටර් එකක් හදන්න ඉගෙනගෙන ඉවර වෙලා ඔයාලා Google එකකින් සර්ච් කරලා බලුවම ඕන තරම් tools තියෙනවා CV එකක් හදා ගන්න පුළුවන් ඕන තරම් tools තියෙනවා. හරිද? මම උදාහරණයක් විදිහට ඔයාලට දෙන්නම් job seeker එකේ ඕන තරම් CV හදන්න පුළුවන්. හැබැයි free templates කියලා තියෙනවා. ප්‍රීමියම් ටෙම්ප්ලේට්ස් තියෙනවා. ඒක අපි පර්චේස් කරලා ගන්න ඕනේ. හැබැයි ලොකු ගණනක් යන්නේ නැහැ. දෙතන්නකො එක Gmail එකකින් අපිට හදන්න يعني රුපියල් 300 ගණනක් දීලා සාමාන්‍යයෙන් සතිය දෙකක්ද කොහෙද අපිට ඒකෙන් මේ ප්‍රීමියම් ටෙම්ප්ලේට්ස් යූස් කරන්න පුළුවන් රුපියල් 300 ගණනක් තියෙනවා. ඉතින් ඒවා මම ජොබ් සීකින් හදලා තියෙන ඒවා ATS friendly. ඔයා හරියට keywords ටික CV එකට දාගත්තා නම් ඒ ඔක්කොම ATS friendly CV එකක් තමයි එතනින් හැදෙන්නේ. ඊට පස්සේ CV එක හදන වැඩේ ටිකක් ගියා අප්පුණා. මම කොහමද සති දෙකකට 15000ක් වගේ හොයන්න ගත්තා. CV එකට මම 1000 ගානේ තමයි දැම්මේ. ওই විදිහට දාලා ඉවර වෙලා. කොහොම සති දෙකක් විතර යනකොට මම 15ක් විතර වගත. ඒ කියන්නේ සති දෙකකට මට ඔඩර්ස් 15ක් වගේ ඇවිල්ලා තියෙනවා 1000 ගානේ ගත්තා. ඉතින් ඊට පස්සේ මම ඒක හදලා ඉවරලා මම කැම්පස් යන්න මේ පටන් ගත්තට පස්සේ මම ඒ CV හදන වැඩේ නැවතුවා. නවත්තලා ඊට පස්සේ අපිට දැන් අපි කැම්පස් එකට ගියාම කොහොමද අපිට ස්කිල් එකක් කොහෙන් හරි හදාගන්න ඔළුවට එනවනේ. ඉතින් කියන්නේ අපිට පාරක් පෙන්නනවනේ ඒගොල්ලෝ අපිට යන්න. ඉතින් එහෙම ගිහිල්ලා තමයි මම ඔය software engineering පැත්තේ QA කියන සයිඩ් එක ඉගෙන ගත්තේ. ඉගෙනගෙන ඉවරලා ඒක මගේ ජොබ් එක. මම ජොබ් එකක් විදිහට ඒක කරාට ඔයාලට එච්චර දුර යන්න ඕනේ නැහැ. දැන් ඔයගොල්ලෝ එතනින් ඔයාලා කැම්පස් එකේ මාක් කරේ ජොබ් එකට හරියන ස්කිල් එකක් අප් කරගන්න. හැබැයි ඊට කලින් ඔයාලට ඔය CV හදන එක කරන්න පුළුවන්. දෙවෙනි බිස්නස් එක තමයි ඔය දැන් මම පටන් ගන්න යන ටී-ෂර්ට් බිස්නස් එක. ටී-ෂර්ට් බිස්නස් එකත් මම හැබැයි ඒක පටන් ගත්තේ මම ජොබ් එකක් කරන කාලේ. ඔයාලට පටන් ගන්න පුළුවන්. හැබැයි ඔය බිස්නස් CV ක්‍රියේෂන් එකේ ටී-ෂර්ට් බිස්නස් කියන එකයි කියන්නේ වෙනස තමයි CV හදන එකට සල්ලි ඕන වෙන්නේ නැහැ. CV හදන එකට ෆ්‍රී වලට හදන්න පුළුවන්. ඔයා ඒතකොට CV එකට බිලක් දෙන්නේ ඔයාගේ ශ්‍රමය, ඔයාගේ කාලය, ඔයා වැය කරන ඒ ඔයාගේ ශ්‍රමය සහ කාලයට තමයි ඔයා ස්කිල් එකට දැනුමට තමයි ඔයා ඔය පොඩි ගාණක් ඔයා එකට දාන්නේ. ඒ කියන්නේ ගාණ තීරණය කරන්නේ CV එකේ. හැබැයි ටී-ෂර්ට් බිස්නස් එකක් කරනකොට ඒකට වලට ඔයාගේ අතින් ගාණක් වැය වෙනවා. ඉතින් ඔයාලට සාමාන්‍ය ගාණක් දාන්න පුළුවන් නම් බිස්නස් එක පටන් ගන්න. මම මේක වීඩියෝ වගේක් හදලා තියෙනවා. කොහොමද ටී-ෂර්ට් බිස්නස් එක මම පටන් ගත්තේ කියන එක. ඉතින් ඔයාලට ඒක බලලා තීරණය කරන්න පුළුවන්. ඔයාලා ඒක කරනවාද මේ දේ කරනවාද කියලා. ඉතින් ඒ ලෙවල් කරලා ඉවරන ගමන් ඔයාලා ජීවිතේ අර නිකන් පිස්සු නඩන්න නැතුව අර පිස්සු නඩන්න නැතුව මම කියන්නේ පොඩක් ඔයගේ වැදගත් දෙයකට ඔළුව යොමු කරන්න. මොකද මමත් O level කරන කාලේ පිස්සුම නටපු කෙනෙක්. හැබැයි A levels ඉවර වුණාට පස්සේ අපිට අපේ ලයිෆ් එකේ කියන්නේ අපි ටික ටික හැදෙනවා. අපි කරන වැරදි හරි හැමදේම ටික ටික හැදිලා අපිට එනවා අර මේ ලයිෆ් එකේ බරක් කියලා දෙයක් ඔළුවට එනවා. කියන්නේ අම්මා තාත්තා වයසට යනවා. අම්මා තාත්තා ලෙඩයි යාළුව බලා ගන්න ඕන. එහෙම නැත්නම් දැන් ගෑනු ළමයිට එක එක ආස දේවල් දිනවා. ආස ක්‍රීම් එකක් ගන්න, ආස හඳුමක් ගන්න. ඉතින් ඒ වගේ දේවල් වලට ගෙදරින් සල්ලි ඉල්ල ගෙවල් වල මිනිස්සුන්ට වද දෙන්න එපා. හොඳද? පොඩි ගාණක් වුණත් අර ඔය පොඩි දෙයක් කරලා මේ කීයක් හරි හොයාගන්න. දැන් මම සමහර ළමයි දැකලා තියෙනවා පිට කොටුවේ ගිහිල්ලා මේ අර චුටි චුටි ඔය එක එක අයිටම්ස් අරගෙන පොඩි ගණන් වල 100ට 200ට අරගෙන ඇවිල්ලා ආයෙ රීසෙල් කරනවා. ඉතින් ඒවා මාරු ළමයි මාරු උත්සාහවන්තයිනේ. ඉතින් මම ආවලට කියන්නේ ඒ ලෙවල් ඉක්ුණන ගමන් හරි දැන් මගේ ජීවිතේ ඔක්කොම ඉවරයි. දැන් තමයි මම ෆන් එකේ ඉන්න ඕන කාලේ කියලා හිතන්න. ෆන් එකේ ඉන්න ඕනි නැත්තේ නෑ. ආතලක ඉන්න ජොලියේ ඉන්න. හැබැයි ඒත් එක්කම ඔයාලට ඔයාලගේ අනාගතයේ දෙයක් හිතාගන්න.
අනික තමයි මම දෙන ටිප් එකක් තමයි රස්සාවෙම ජීවත් වෙනවා කියලා හිතන්න එපා. දැන් ඔයාට රස්සාවක් හම්බුනොත් ඒ ලෙවල් වල ගොඩක් ළමයිට සමහරලාට ඉන්ෂුරන්ස් කම්පැනිස් වල එහෙම ජොබ්ස් හම්බ වෙනවා. ඊට පස්සේ හම්බුනාට පස්සේ ඔයගොල්ලන්ට එක දිගට පඩියක් එන්න ගත්තම ඔයාලා හිතනවා නම් මම මේ ජොබ් එකේ දිගටම ඉන්නවා මට දැන් ජොබ් එකක් තියෙනවනේ හරි මට මේ හම්බෙන ගාන ඇති කියලා හිතනවා නම් ඒක ඔයා කරගන්න ලොකු මෝඩ වැඩ. මොකද මම IT ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කෙනෙක් හැටියට මම මානව විදිහට ෆේස් කරනවා ජොබ්ස් වල තියෙන රිස්ක්. ඒ කියන්නේ ලේ ඔෆ් තියෙන්න පුළුවන්, එහෙම නැත්නම් සැලරි කට් අවුට් තියෙන්න පුළුවන්. ඔය වගේ දේවල් තියෙනවානේ. ඉතින් ඒ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන් ඔයාලා ජොබ් කරද්දි. හැබැයි ඔයගොල්ලෝ ජොබ් කරනත් එකපාර හා පුරා කියලා බිස්නස් එක පටන් ගන්න යන්නත් එපා. මොකද ජොබ් එකක් කරලා ඔයගොල්ලෝ පොඩ්ඩක් මේ රැකියා කරන ලෝකේ ඉන්න මිනිස්සු ගැන ඉගෙන ගන්න. මොන මිනිස්සු මොන වගේද, මිනිස්සු මොන තරම් කපටිද, මිනිස්සු මොන තරම් හොඳද. එතකොට ඔයාගේ මිනිස්සුත් එක්ක වැටෙනකොට ඔයාගේ තියෙන වීක්නස් ඔයාලට අඳුර ගන්න පුළුවන්. වීක්නසස් ඔයාලට අඳුර ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒව හදාගෙන ගොඩක් කියන්නේ ඔයාගේ ලයිෆ් එක හදාගන්න පුළුවන් මේ 9-5 කියන ජොබ් එකක් ඇතුලේ. හැබැයි ඒකෙන් ජීවත් වෙන්න යන්න එපා. 9-5 කියන එක. ඔයා ඒකේ ඉන්න ගමන් ඒකෙන් හම්බෙන පඩියෙන් පොඩි කොටසක් මොකක් හරි දෙයකට ආයෝජනය කරලා ඒක කොහොම හරි හදාගන්න. මොකද මට වැරදුනේ අන්න එතන. මම ඒකයි ඔයගොල්ලන්ට දැන් මේ පොඩි අංගිල මල්ලිලාට කියන්නේ මේ අර රස්සාව ඇතුළේම ජීවත් වෙන්න හදන්න එපා. ඔයාලා මේ රස්සාවේ පඩියේ ඉන්න ගමන් ඔයගොල්ලෝ පොඩක් පැත්තකින් පොඩි ඉන්කම් එකක් තියාගන්න. මොකද මම ජීවත් වෙන දැන් මම ඇවිල්ලා කොළඹ ළමින්ම හැබැයි දැන් මම කොළඹ බෝඩ් වෙලා තමයි ඉන්නේ. ඒතර මම බෝඩ් වෙලා ඉන්නකොට මම දකිනවා මගේ බෝඩ් වෙලා ඉන්න අනිත් යාළුවොත් ස්ට්‍රගල් කරන විදිය. ඒ කියන්නේ දැන් මම ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න මම IT පැත්තෙන් කියන සමහර ළමයිට ජොබ් නැහැ. දැන් ග්‍රැජුවේට් වෙලා තියෙන්නේ 2024 සමහර අයට ජොබ්ස් නැහැ. සමහර අයට හොඳටම ස්කිල් එක තියෙනවා. ඒ කියන්නේ හොඳට පාඩම් කරලා ඉගෙනගෙන වැඩ කරලා හොඳට වැඩ කරපුවා ඉන්න. හැබැයි එළියට එනකොට ජොබ්ස් නැහැ. ඒ හැටි. ඉතින් ඒ ඉන්න ගමන් ඔයගොල්ලෝ දැන් ඉගෙන ගන්න ගමන් ඔයගොල්ලෝ ජොබ් එකක් කරන්න ගමන් ඔයාලා කැම්පස් එකේ ඉන්න ගමන් චූටියට බිස්නස් එකක් පටන් ගන්න පොඩි ගාණක් හරි ආයෝජනය කරලා. ඔය එහෙම නැත්නම් ඔයා පොඩි ගාණක් හරි මොන හරි පොඩි බිස්නස් එකක් කරලා බිස්නස් එකෙන් දැන් ඔය CV ක්‍රියේෂන් කරන්න ඔයාලා රුපියලක්වත් යන්නේ. ඒක කරලා ඔයාලා සල්ලියක් එකතු කරන් හිටියොත් ඔයාලට ඔයාලා කැම්පස් එකෙන් අවුට් වෙද්දි ජොබ් එකක් කරන ගමන් තව බිස්නස් එකකට ආයෝජනය කරන්න ඔයාලගා සල්ලි තියෙනවා. ඉතින් මම ඔන්න ඔය ටික කියන්න ඔයගොල්ලෝ පටන් ගන්න. ඔයගොල්ලෝ මොනවද ප්‍රශ්නක් තියෙනවා නම් මගෙන් අහන්න. මම අනිත් බිස්නස් ගැන දන්නේ නැහැ. හැබැයි මම CV හදන වැඩේ ගැන හොඳටම දන්නවා. සහ දැන් ටී-ෂර්ට් බිස්නස් එකත් මම ඔයාලත් එක්ක පටන් ගත්තා. පටන් අරගෙන මම මේ වෙන දේවල් හැමදේම ඔයාලත් එක්ක කතා කරගෙන යන ගමන් තියෙන්නේ. ඉතින් ඒකෙදි ඔයාලට මොනවද ප්‍රශ්න තියෙනවා නම් ඒවත් අහන්න පුළුවන් විදිහට උත්තර දෙන්න. නිකන් ඉන්න පළමයි ගෙදරට එලා ඔයගොල්ලෝ මොකක් හරි ස්කිල් එකක් හදාගන්න ඔයගොල්ලෝගේ ඉංග්‍රීසි හදාගන්න පුළුවන් විදිහට කියන්නේ හැමදාම බලන්න දැන් ඔයගොල්ලෝ ඉස්සරහට එනකොට සමාජෙට දැන් අපි එනවටත් වඩා අපේ අම්මලා දතර එනවටත් වඩා මාරම කම්පිටිටිව් දැන් තියෙන ඉන්ඩස්ට්‍රි එක. يعني තරඟේ වැඩි මොකද අර දැන් අපි ගොඩක් වෙලාවට ඉන්න ළමයි අවුට් වෙලා ඉන්න ළමයි ඔක්කොටම ජොබ්ස් එකෙන් තරම් ලංකාවේ ජොබ්ස් නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් 1000ක් විතර තරඟ කරලා ඒ 1000ත් එක්ක ඔයාලට තරඟ කරන්න පුළුවන් දැනුමක් තියෙන්න ඕනනේ. ඔයා රස්සාවකට කවදා හරි යනවනේ. ඉතින් ඒ රස්සාව විතර නෙමෙයි බිස්නස් එකක් කරන්න තව ඉගෙනගෙන ඉන්න ඕන. මොකද කොහොමද ඔයා සල්ලි හැන්ඩල් කරන්නේ? කොහොමද ඔයා වියදම අඩු කරගෙන මේ ආදායම වැඩි කරගන්නේ? ඒ හැමදේම හිතන්න ඒකලත් මොලයක් තියෙනවා. ඉතින් අපි ඒවට ඉගෙනගෙන ඉන්න ඕන. ඒ හැමදේම ඉගෙන ගන්න නම් අපි නිකන් ගෙදරටලා ඉඳලා හරියන්නේ මොනවාම හරි දෙයක් කරන්න ඕනේ. හැමදේම අත්හදා බලන්න. ඒ ලෙවල්ස් ඉවරුණ ගමන් ඕගොල්ලොන්ට තියෙන්නේ ඔයාලගේ ෆ්‍රී ලයිෆ් එක. ඒ ඔයාලට ඕන දෙයක් කරලා බලන්න. ඉතින් හැමදේම කරලා බලන්න මේ රස්සාවක් කියලා කරන්න. මොකද අපි කියන්නේ ඉල්ලීගල් කොච්චර දේවල් කරන්න තිබ්බත් අපිට ඒ දේවල් කරන්න කරන්න බෑ. අපි කරන්න ඕන නැති දෙයක්. මේ නීති විරෝධී දේවල්. ඊට වඩා ඔයා හොඳට ඉගෙනගෙන ඔයාගේ ස්කිල් එකෙන් ඔයා කරාම ඔයාටත් සතුටක් දෙනවා. දෙයියනේ මේ මම කරපු වැඩේ මේ මගේ දැනුම පාවිච්චි කරලා මම කරපු වැඩේ. මම නිකන් සමහර ළමයි ඉන්නවා එලෙවල් කරලා ඉන්නවා මොහේ ගෙදරටලා අම්මන්සිගේ සුකෝ බොවි ජීවිතයක් ගත කරනවා. අම්මා තාත්තා සල්ලි වලින් ගෝල් ෆේස් ගිහිල්ලා මම ගෝල් ෆේස් ගිහිල්ලා ෆොටෝ ගහලා අරනවා දාලා ඔක්කොම කරනවා. ඒක දිහා බලාගෙන ඔයාද දුක් වෙන්න එපා. අනේ මම මේ කට්ට ගාගෙන සල්ලි හොයනවා. මේ ළමයි මේ වගේ ලක්ෂරි ලයිෆ් එකක් ගත කරනවා කියලා. ඒ හැමදේම ෆොටෝ විතරයි. ඒ ෆොටෝස් වල විතර හැමදේම තියෙන්නේ. හැබැයි ඔයා සතුට වෙන දවසක ඔයා සල්ලි හම්බ කරන්න පොඩි හරි දෙයක් කරලා ඒ හම්බෙන සල්ලි වලින් වගේ අම්මා තාත්තට මොන හරි පොඩි හරි දෙයක් ගිහින් දුන්නම ඕගොල්ලන්ට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. ඒක එහෙම තමයි ඔයගොල්ලෝ කරලා බලන්න. ඒ සතුට මම විඳපු කෙනෙක් විතර මම ඕනත් හිතන දෙයක් තමයි හැමෝම මොන හරි පොඩි දෙයක් කරලා පොඩි හරි බිස්නස් එකක් කරලා ඔයගොල්ලන්ගේ අම්මා තාත්තට යම් කිසි පොඩි දෙයක් ගිහින් දෙන්න. අන්න එතකොට ඔයාලා ලොකු සතුටක් දෙන දෙයියනේ මේ මම මගේ දැනුම පාවිච්චි කරලා මම කරපු බිස්නස් එකකින් මම හොයාගත්ත සල්ලි වලින් ඉන්නේ මම මගේ අම්මලේ තාත්තටයි මේ දේ දුන්නේ කියලා ඔයාලට හිතන්න. ඉතින් ඒ ලෙවල් කරලා ගමන් ජීවිතේ නාස්ති කරගන්න එපා.
පුළුවන් විදිහට පොඩි හරි දෙයක් කරන්න. මේ මගේ මම ඔය එලල් කළේ වුණාට පස්සේ මට මේ දේවල් කියන්න කවුරුත් හිටියේ නැහැ. කියන්නේ බිස්නස් එකක් කරන්න අනාගතේ මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා කියන එක දැනගන්න ඉගෙන ගන්න මට විදියක් තිබ්බේ නැහැ. මම පුදුම පිස්සු නටපු කෙනෙක්. හැබැයි ඉස්සරහට එන්න ඉන්න ළමයිට මම කියන්නේ ඕගොල්ලෝ දැන් මම ෆේස් කරලා තියෙන ප්‍රශ්න ටික මම ඕගොල්ලන්ට කිව්වා. ඔයාලා ඒ ප්‍රශ්න දැන් වළක්ව ගන්න. ඒ කියන්නේ ජොබ් එක නැති වුණොත් ඔයාලා කොහොමද ඉන්කම් එකක් ගන්නෙ? ඒ ජොබ් එකත් එක්ක ඔයා කොහොමද තා බිස්නස් එක මැනේජ් කරගන්නේ? මම මොකද්ද කරන බිස්නස් එක? මට ඉරල් කරලා ඉවර වෙලා සල්ලි යොදවන්න නැතුව කරන්න පුළුවන් බිස්නස් මේ ලෝකේ තියනවද? ඒ මොනවාද කොහොමද කරන්නේ? මම එකක් ස්ටාර්ට් කරනවා. ඒ කියන එහෙම හැමදේම හැම පැත්තම හිතලා බලන්න. මම හිතන ඕගොල්ලන්ට වරදින්නේ නැහැ. පුළුවන් විදියට ඉස්සරහට යන්න. ඉතින් හැමෝම අම්මා තාත්තගෙන් සල්ලි අරගෙන ජීවත් වෙන්නේ නැතුව බලන්න ඕගොල්ලෝගේ වියදමින් ඔයාලා ආස දෙයක් කරන්න. එහෙනම් ළමයි මම අදට ගිහින් එන්නම්. බයි බයි. වීඩියෝ එක ටිකක් දිගයි. හැබැයි මම හිතනවා මට ඔයගොල්ලන්ට කියන්න ඕනේ හැමදේම මම ඔයාලට කිව්වා කියලා. මට සමහරවිට කොහොමද කෙටියෙන් දේවල් කියන්න අමාරුයි. මම හිතනවා හැමදේම කිව්වා කියලා. ඉතින් බලන්න ඔයාලේ ලයිෆ් එක ඔයගොල්ලෝ හදාගන්න. ඉස්සරහට යන්න සතුටින් ජීවත් වෙන්න.